ඔබ ගල් කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිතව හටගන්නා වූ අශ්මරි ආයුර්වේදය අනුව අශ්මරි. ඉතින් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා ගල් වකුගඩු ගල් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනවා. ඉතින් මේ රෝගී තත්ත්වයෙන් ඔබත් පීඩා විඳිනවා නම් සැත්කම් වලට යොමු වෙන්න කලින් පොඩ්ඩක් බලන්න. ආයුර්වේද ප්‍රතිකාරයට යොමු වෙලා බලන්න ඔබට සහනයක් සුවයක් ලබා ගන්න පුළුවන්. ගල සම්පූර්ණයෙන්ම බැහැර කිරීමක් නෙවෙයි සිද්ධ කරන්නේ. ගල කුඩා කැබලි වලට බිඳීමකට පසුව තමයි අපි මුත්‍රා මාර්ගයෙන් ගල එළියට ගන්න ප්‍රතිකාර පද්ධතිය සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එක බලනකොට මේ අතරදී අපේ ගල ප්‍රතිකාර ලබා ගන්න අය හිටියොත් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් ගැටලුවක් නැහැ. ඉතින් ඔබට දැන්ට ගොඩක් අහන අය, කියන්නේ ගොඩක් දුක් විඳිනවා මේ ගල් කියන රෝගී තත්ත්වය නිසා. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ වීඩියෝ එකක් කරලා දාන්න ඕනි කියලා. ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. බොන බෙහෙත් තියෙන්නේ, බය වෙන්න එපා. බිව්වා කියලා වකුගඩු හානියක් වෙන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ. ඉතින් අපි ආයුර්වේද ප්‍රතිකාරයට යොමු වෙලා ඔබ සැත්කම් නොකර සුවයක් ලබා ගන්න